ඩබලට් එකේ ඉන්න ඔබට අපි අද විශේෂ වැඩසටහනක් අරගෙන එනවා. පාසල් අධ්‍යාපන තුල ඉන්න ඔබට එතුමා නව ක්‍රමවේදික ඉක්මනින් ඉංග්‍රීසි ග්‍රහණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ වෙනකොට මේ ඇගීමට ලක් වෙලා තියෙනවා බොහෝ පිරිසක්. එය මේ වෙනකොට හදාරමිනුත් තියෙන නිසා ඒ අලුත් සංකල්පයේ ප්‍රයෝජන ඔබටත් ගන්න තමයි අපි අද මෙතුමා සම්මුඛ වෙන්නේ. ඔබතුමාගේ විශේෂ ක්‍රමවේදය මොකක්ද? ඒක මම හඳුන්ලා තියෙන්නේ දසුන් ට්‍රයැන්ගල් මෙතඩ් කියලා. මේක ඇත්තටම මාර සිස්ටම් එකක් ඇත්තට. මොකක්ද ඔය ට්‍රයැන්ගල් මෙතඩ් කියන්නේ? අලුත් සිස්ටම් එකක් ලාංකික ඉංග්‍රීසි අධ්‍යාපන ශාස්ත්‍රයට හඳුන්ලා දෙනවා. සාමාන්‍ය කොච්චර කාලෙකින් කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන්ද? හරි සිස්ටම් එකක් නැත්නම් අපිට කොච්චර ඉගෙන ගත්තත් වැඩක්. ආත්‍යන්තර පාසල් වලට යන දරුවොත් මගෙන් ග්‍රැමර් ඉගෙන ගන්නවා. එයා භාෂාව හසුරවන්නේ අවබෝධයෙන්. ඔබතුමාගේ මේ ට්‍රයැන්ගල් මෙතඩ් එකට සම්මානයකුත් ලැබෙනවා නේද? මගේ මේ කෝස් එක ඉගෙන ගත්ත කෙනෙක් තව කෝස් එක විනාඩියක්වත් වාඩි වෙලා ඉන්නේ නැහැ. ඒ අකුරේ ඉඳන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන් ඔබතුමාලාගේදී. හැබැයි මගේ පළවෙනි දවස් දෙක යනකොට තේරෙනවා අපි මේකනේ හොය හිටු පාඨමාලාව. 3 ශ්‍රේණියේ දරුවෙක් 6 වසරට එනකොට පාසලේදී පැය 200කට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. එතකොට 6 ඉඳලා 11 වසර දක්වා ශිෂ්‍යයෙක් ගත්තා. ඒ පැය 700කට ආසන්න ප්‍රමාණයක් ඉස්කෝලේදී ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඒතර අපි 3 ශ්‍රේණියේ ඉඳලා පැය 200 එකතු කරපුවාම පැය 900කට ආසන්න ප්‍රමාණයක් අපි පාසලේදී ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ පැය 900කුත් ඉගෙනගෙන 99%ක්ම දරුවන්ට ඉංග්‍රීසි අමාරුයි කියන තැන තමයි අපේ මේ ඉගැන්වීම් ක්‍රමවේදය තුළ තියෙන්නේ. ඉතින් මෙන්න මේ අමාරුයි කියන විෂය මගේ මේ ක්‍රමවේදය හරහා මාස 9ක් යනකොට මම කියන්නේ මේ සතියේ පැය දෙකක් ඉගෙනගෙන මාස 9ක් යනකොට ඉතා ලේසියෙන් භාෂාව අල්ල ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් ඉගෙන ගත්ත භාෂාවක් මාස 9න් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලොකු දෙයක් නේ. ඔව් දසුන් දැන් අපි පාසලේ ශිෂ්‍යයෙක් ගත්තොත් එයාලගේ මූලික අරමුණ තියෙන සාමාන්‍ය පෙළ විභාගය. එහෙම නැත්නම් අපි ශ්‍රේණි විදිහට ගත්තොත් එයාලා බලාපොරොත්තු වෙන්නේ වාරි විභාග වල ලකුණු. දැන් මගේ 6 ශ්‍රේණියට එන දරුවෙක් මාස 8 මාස 9 යනකොට ඒ දරුවන්ට ඉංග්‍රීසි අමාරු කියලාවත් දැනෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ අපි කොච්චර කට්ටක් කෑවද කියලා. එතකොට මගේ ඉගෙන ගන්න 6 7 ශිෂ්‍යයන්ට තියෙන වාසිය තමයි ඉංග්‍රීසි අමාරු කියලා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒ හේතුව මෙන්න මේ සිස්ටම් එක. එතකොට මේ හරහා පාසල් ශිෂ්‍යයෝ ගත්තොත් අනිවාර්යයෙන්ම මාස 9 10 යනකොට පාසලේ වැඩිම ලකුණු ගන්න දරුවා බවට පත් වෙනවා. මම මේ කියන්නේ සතියේ දවස් 3ක් විතර පන්ති කරලා නෙවෙයි. සතියේ පැය දෙකක් ඉගෙනගෙන. මේක සාමාන්‍යයෙන් 8 වසර 9 වසර ශිෂ්‍යයෙක් ගත්තොත් මේ කෝස් එක මාස 9ක් හැදෑරුවට පස්සේ සාමාන්‍ය පෙළ විභාග ලියන්න පුළුවන් දක්ෂ දරුවෙක් බිහි වෙනවා. අපේ ක්ලාස් එකට එන දරුවෝ ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ ට්‍රයැන්ගල් මෙතඩ් එකේ ත්‍රිකෝණයේ පාද තුනට අපි එදිනෙදා කතා කරන වාක්‍ය වෙන් කරන එක. මේක පුළුවන් වුණාට පස්සේ අර අපිට එපා වෙච්ච අපිරි වෙච්ච භාෂාව අර කොතනින්ද පටන් ගන්න කියන එක. දැන් අපි වාක්‍යයක් නිර්මාණය කරන්න යනකොට සිංහලෙන් අදහස් එන්නේ. ඒතකොට අන්නේ ඒ දෙයට විසඳුම් මේ සිස්ටම් එක තුල ලැබෙනවා. අවසන් වශයෙන් නිරෝෂන් රාජපක්ෂ ගුරුතුමා දැන් ඔබතුමාලකට දරුවෙක් එනවා නම් එන්නේ වැඩිහිටි කෙනෙක් එනවා නම් එන්නේ තමන්ගේ ඉලක්කයට යන භාෂාව ඉගෙන ගන්න. ඔබතුමාට සහතික වෙන්න පුළුවන්ද මේ ට්‍රයැන්ගල් මෙතඩ් එකෙන් ඔවුන්ගේ අරමුණ ඔබතුමාට සාක්ෂාත් කරලා දෙන්න පුළුවන් කියලා? ඔව් දසුන් මම මංගාවට ඉගෙන ගන්න එන ශිෂ්‍යයෙක්ගේ වාක්‍යය මම 100% බාර ගන්නවා. මම පොරොන්දු වෙනවා මේ තමයි ඔයාලා ඉගෙන ගන්න අවසාන ඉංග්‍රීසි පන්ති කියලා. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම කාරණා.